අයිබෝවන් අපි අද කතා කරන්න හදන්නේ 12 වෙනි පාඩම විද්‍යුත් රසායනය කියන පාඩමේ විද්‍යුත් විච්ඡේදනය කියන කොටස. විද්‍යුත් විච්ඡේදනය කියන කොටස පැවරුමේ පුතාලා පෙරලා ගන්න මෙන්න මේ කොටස අපි අද සාකච්ඡා කරන්නේ. හරිනේ. විද්‍යුත් විච්ඡේදනය විද්‍යුත් රසායනික කෝෂත් එක්ක බලපුවාම වෙනස්කම් ගණනාවක් තියෙනවා. ඒක නිසා පුතාලා විද්‍යුත් විච්ඡේදනයත් හොඳට ඉගෙන ගන්න. මොකද විද්‍යුත් රසායනික කෝෂත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒක නිසා මේකේ තියෙන විෂය කරුණු හොඳට ඔළුවට දාගන්න. එතකොට පුතාලට ඕනම රසායනික ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන් වෙයි. විද්‍යුත් විච්ඡේදනයේ පුතාලා 9 වසරේදී පොඩ්ඩක් ඉගෙන ගත්තා. අපි මේ පාඩමේදී ඊට වඩා එහාට ගිහිල්ලා විද්‍යුත් විච්ඡේදනයේ මේ ප්‍රතික්‍රියා එහෙම කතා කරනවා. හරිනේ. අපි විද්‍යුත් විච්ඡේදනය කියලා පුතේ අපි දන්නවා විදුලිය සන්නායනය කරන නැත්නම් විදුලිය ගමන් කරන ද්‍රාවණ වලට අපි කියනවා විද්‍යුත් විච්ඡේදය කියලා. මෙන්න මේ විද්‍යුත් විච්ඡේදය වලට විදුලි බලය ලබා දීලා අපි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කර ගන්නවා. දැන් විද්‍යුත් රසායනික කෝෂවල පුතේ උනේ අපි ලෝහ තහඩු දාලා ඒකින් විදුලිය බලය ලබා ගත්තා. බැටරියක්. විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ බැටරියක්. ඉතින් මෙතෙන්දි කරන්නේ අපි ඒ විද්‍යුත් විච්ඡේදයට විදුලි බලය ලබා දීලා සාමාන්‍යයෙන් සිදු නොවන අන්දමේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කර ගන්නවා. ඒකට තමයි කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කියලා. අපි එහෙනම් පාඩම සාකච්ඡා කරන්න කලින් විද්‍යුත් විච්ඡේදනයක් උදාහරණයක් විදිහට අපි ඇටෝමක් හදලා කරලා එතනින් එහාට පාඩම සාකච්ඡා කරන්නේ. මෙතෙන්දී අපි පුතේ විද්‍යුත් විච්ඡේදය විදිහට පාවිච්චි කරනවා සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මේකෙදී අපි ඉලෙක්ට්‍රෝඩ විදිහට පාවිච්චි කරන විදුලිය ලබා දෙන්න මේ කාබන් කූරු. මේන් තියෙනවා කාබන් කූරු. මෙන්න මේ කාබන් කූරු පුතේ මේ විද්‍යුත් විච්ඡේදයත් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරන්නේ. උදාහරණයක් විදිහට ඔය කාබන් කූරු, ප්ලැටිනම් වගේ දේවල් විද්‍යුත් විච්ඡේදයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. ඒක නිසා මේ වගේ කාබන් කූරු වගේ ඉලෙක්ට්‍රෝඩ අපි කියනවා අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා. අපි ගත්තොත් යකඩ, සින්ක් වගේ, කොපර් වගේ ලෝහ ඒ විද්‍යුත් විච්ඡේදයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි ඒවට කියනවා සක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියලා. අපි මෙතෙන්දී විදුලිය ලබා දෙන්න පාවිච්චි කරන්නේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ කියන කාබන් කූරු. හරිනේ? අපි දැන් මේ කාබන් කූරු දෙක නිකන් විදුලිය ලබා නොදී මේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට දාමු. පුතාලට මොකුත් වෙනසක් පේනවද කාබන් කූරු වල? පේන්නේ නැහැ. මොකද වෙනසක් නැහැ නේ. අන්න කිසිම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. අපි දැන් මේ කාබන් කූරු වලට විදුලි බලය ලබා දෙමු. මෙන්න අපි විදුලි බලය ලබා දෙනවා. පුතාලා බලන්න විදුලි බලය ලබා දුන්නාම කාබන් කූරු වල මොනවා හරි නිරීක්ෂණ පේනවද කියලා. ඔයාලට පේනවා ඒ කාබන් කූරු දෙකේම වායු බුබුලු පිට වෙනවා. අපි දන්නේ මේ පිට වෙන වායු මොනවද කියලා. කොහොම හරි ඉලෙක්ට්‍රෝඩ දෙකේම වායු පිට වෙන බව නම් පේනවා. එහෙනම් විදුලිය ලබා දුන්නාම අන්න සාමාන්‍යයෙන් ඉබේ සිදු නොවන රසායන ප්‍රතික්‍රියාවක් වුණා. එහෙනම් මේ වගේ එකකට අපි කියනවා පුතේ විද්‍යුත් විච්ඡේදනය නැත්නම් විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා මේ වගේ එකකට කියනවා. දෙකෙන්ම වායු බුබුලු පිට වෙනවා නේ. හරි. හරි. එහෙනම් ඔතෙන්දී අපි හදපු ඇටවුම මෙන්න තියෙන රූප සටහන මෙන්න ඔකෙදි සිද්ධ වෙච්ච දේ සහ රූප සටහන තියෙනවා. පුතාලට පුළුවන් මේක හැබැයි පුතේ ඔයාලට මේ ඇඳලා තියෙන මේ රූප සටහන සම්පූර්ණ අරට වඩා වෙනස්. ඒක නිසා පුතාලා මේක වෙනස් කරගන්න මේ විදිහට. මේක තමයි මෙතෙන්ට එන්න ඕන රූප සටහන. හරිනේ? මේකේ මෙන්න රූප සටහන වලට කොටස් නම් කරගන්න පුළුවන්. බීකරේ තියෙනවානේ. කාබන් කූරු තියෙනවා. කාබන් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ කියලා තියෙනවා. ඊළඟට වායු බුබුලු ඇදෙනවත් ඔයාලට නම් කරන්න පුළුවන්. අපි පස්සේ නම් කරු මොනවද වායු කියලා. මෙන්න බාහිර පරිපථයකින් විදුලි බලය බැටරි වලින් ලබා දෙලා තියෙනවා. කෝෂ අපි මෙතෙන් 4ක් විතර පාවිච්චි කරලා පුතාලා දැක්කේ නෑ. මෙතන නම් ඇඳලා දෙන එකයි. හරි. අපි දැන් බලමු මෙතෙන්දි සිද්ධ වෙච්ච දේ මොකක්ද කියලා. හරිද?
මෙතෙන්දි පුතේ සිද්ධ වෙච්ච දේ මුලින්ම කතා කරන්න කලින් පුතාලට ඕනම විද්‍යුත් විච්ඡේදයක් දුන්නොත් මුලින්ම දැනගන්න ඕනේ දේ තමයි මේ විද්‍යුත් විච්ඡේදයේ තියෙන අයන වර්ග මොනවද කියලා. ඔක්කොටම කලින් ඒක දැනගන්න ඕනේ. ඉතින් මෙතෙන්ද පුතාලට ප්‍රශ්නවලදී දෙයි කොපර් සල්ෆේට්, විලීන සෝඩියම් ක්ලෝරයිඩ්, මේ වගේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් මේ මොකද උනත් පුතාලා දැනගන්න ඕනේ විද්‍යුත් විච්ඡේදයේ තියෙන අයන වර්ග මොනවද කියලා. දැන් මෙතන නම් පුතේ මෙන්න මෙතන තියෙන වලට පේනවා ඇති ජලය සහ මොනවද තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් ජලයේ දිය කරලා තියෙන්නේ. එහෙනම් මේකේ තියෙනවා ජලයයි ලුණු. එහෙනම් ජලය ගත්තොත් ඒකේ තියෙන අයන වර්ග තමයි පුතේ ජලයේ මේව විඝටනය වෙලා H ධන අයන සහ OH ඍණ අයන තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් වල ලුණු වල තියෙනවා සෝඩියම් ධන අයනයි ක්ලෝරයිඩ් ඍණ අයනයි. හරිද? එහෙනම් මේකේ තියෙන ධන අයන වර්ග තමයි H ධනයි Na ධනයි. මේකේ තියෙන ඍණ අයන තමයි OH ඍණයි Cl ඍණයි. එහෙනම් පුතාලට ඕනම විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයක් දුන්නොත් මුලින්ම දැනගන්න ඕනේ ඒකේ තියෙන අයන වර්ග මේව පැත්තක ලියා ගන්න ඕනේ. ඒකේ තියෙන ධන අයන වර්ග මොනවද? ඍණ අයන වර්ග මොනවද කියලා. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ පුතේ. මෙන්න මේ කෝෂේ බැක්ටීරියම් සම්බන්ධ කරපුවාම දැන් පුතාලා මේ ඉලෙක්ට්‍රෝඩේ B කියලා දාලා තියෙනවා මේක A කියලා දාලා තියෙනවා. මේ විදිහට වුණාම මෙන්න මේ බැක්ටරි වල හරිද? කෝෂවල ඍණාග්‍රය ලබා දෙන්නේ ඉලෙක්ට්‍රෝඩේ. ඒක තමයි කෙලින්ම ඍණ ඉලෙක්ට්‍රෝඩ. එහෙනම් මේක නේ. බැක්ටරි වලින් ධනාග්‍රය ලබා දෙන්නේ ඒක ධන ඉලෙක්ට්‍රෝඩ. ඒක කෙලින්ම අපිට ලියන්න පුළුවන්. එහෙනම් බැක්ටරි වල ඍණාග්‍රය ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙනවා. එහෙනම් B ඍණ. බැක්ටරි වල අග්‍රවල ධන ඒ කියන්නේ ධන පැත්ත ධන ඉලෙක්ට්‍රෝඩය වෙනවා. හරි. දැන් වෙන දේ තමයි පුතේ මේකේ අයන වර්ග වලින් දැන් මේක ඇතුලේ තියෙන අයන වර්ග මොනවද? H ධනයි OH ඍණයි තියෙනවා. Na ධනයි Cl ඍණයි තියෙනවා. මේකේ තියෙන පුතේ ධන අයන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙනවා. අපි දන්නවා නේද ඍණ ධනෙ ආකර්ෂණය. එහෙනම් මේකේ තියෙන ධන අයනෝ මං ධන අයන සලකුණු කරනවා. H ධන අයන මේකට ආකර්ෂණය වෙනවා. ආයේ Na ධන. ඔය දෙකනේ තියෙන්නේ. ධන අයන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙනවා. මොකද ධන ඍණ ආකර්ෂණය නිසා. එහෙනම් මේකේ තියෙන ඍණ අයන මොනවද? ඍණ අයන මම මේ පාටින් දාන්නම්. OH ඍණයි Cl ඍණයි. අන්න ඍණ අයන ධන ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙනවා. එහෙනම් ඕනම අයන තියෙන අයන වර්ගයකින් ධන අයන ඍණ ඉලෙක්ට්‍රෝඩයට ඍණ අයන ධන ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙනවා. හරිද? ආකර්ෂණය වුණාම වෙන දේ තමයි පුතේ ධන අයන කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌණයිනේ ඉලෙක්ට්‍රෝන අඩුයි. එයා කරන්නේ මේ ඉලෙක්ට්‍රෝඩයට අවිල්ලා මේ කාබන් ඉලෙක්ට්‍රෝඩයෙන් ඍණ අයන ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඉලෙක්ට්‍රෝන අරන් එයා අන්න ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවා කියන්නේ අර ඉස්සෙල්ලා කියලා දුන්න පාඩමේ හැටියට මොකද්ද? ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙලා මෙයා මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක් කරනවා. එහෙනම් ඍණ ඉලෙක්ට්‍රෝඩේ මේ ඍණ ඉලෙක්ට්‍රෝඩෙන් එහෙනම් ඍණ ඉලෙක්ට්‍රෝඩේ වෙන්නේ මේ H ධන සහ Na ධන තියෙනවා. මේ දෙකෙන් එක ආයනයක් ඉලෙක්ට්‍රෝන ගන්නවා. දැන් මේ දෙකෙන් කොයි අයනේද ඉලෙක්ට්‍රෝන ගන්න? ඒක තේරුම් ගන්න මෙහෙමයි. අයන දෙකක් තියෙනවා පුතේ සක්‍රියතා ශ්‍රේණී 15 අයනේ ධන අයනේ තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙනම් මෙතනින් 15 තියෙන්නේ H කෝ මෙන්න H තියෙනවා මෙතන කෝ Na මෙතන තියෙනවානේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගන්න සක්‍රියතා ශ්‍රේණිය 15කින්. එහෙනම් ගන්න H. එහෙනම් H ධන අයන තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙනම් මේ දෙන්නම තරඟ කරපුවාම ජයග්‍රහණය කරන්නේ H ධන. සක්‍රියතා ශ්‍රේණිය 15කින්. එහෙනම් ඍණ ඉලෙක්ට්‍රෝඩේ සිදුවන ප්‍රතික්‍රියාවට ලියන්න පුළුවන් මෙහෙම H ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් අන්න මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායු බවට පත් වෙනවා. එහෙනම් ජලයෙන් කොහොම ලියන්න පුළුවන්. එහෙනම් මේක අපිට එක කියලා අපි සැලකුණු කරමු. එහෙනම් ඔය අර්ධ ප්‍රතික්‍රියාවක්. එහෙනම් මෙතෙන්දී උනේ ඉලෙක්ට්‍රෝන ගත්තා. අරන් හයිඩ්‍රජන් අණු බවට පත් වුණා. එහෙනම් මේකේ පිට වෙන වායු මොනවද එහෙනම්? හයිඩ්‍රජන් වායු තමයි මේකෙන් පිට වෙන්නේ. හරිනේ? ඍණාත්මක. පැහැදිලිද? හරි. එහෙනම්
ධනායනයේ වෙන දේ බලමු. ධනායනයේදී පුතේ OH ඍණායනයි Cl ඍණායනයි ඕන් දෙන්නෙක් දැන් අයන තරංග කරනවා මොකක් කරන්නද මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්න තියෙන ඍණායනයක් කියලා. එහෙනම් මෙයා කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන එක. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා කරන්නේ යා එහෙනම් ඔක්සිකරණ නේ. මෙතන ඔක්සිහරණයනේ. මෙතන කරන්නේ ඔක්සිකරණ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එහෙනම් OH ඍණ ඉන්නවා Cl ඍණ ඉන්නවා. කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? ඒක මෙහෙමයි පුතේ. ඒක තේරුම් කරන්න උසස් පෙළ රසායන විද්‍යාව. ඒක නිසා පුතේ ඔයාලගේ මට්ටමට ඔයාලා මේ දේ මතක තියාගන්න. මේක සෑහෙන්න වැදගත්. ඔයාලට මෙන්න මේ ඍණායන තමයි මේ ප්‍රශ්න වල එන්නේ බොහෝ විට Cl ඍණයි OH ඍණයි සහ මේ සල්ෆේට් ඍණ දෙකයි. හරිද? මේකෙන් Cl ඍණ OH ඍණ හිටියොත් මෙන්න Cl ඍණ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. OH සහ සල්ෆේට් හිටියොත් OH තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඕම මතක තියාගන්න. මේ ආයතන තමයි ඔයාලට ඍණායන බොහෝ විට හම්බෙන්නේ. ඒක නිසා කරද්ද ගන්න එපා. Cl ඍණ OH ඍණ ඉන්නවා නම් Cl තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. OH සහ සල්ෆේට් අයන මේ දෙන්න ඉන්නවා නම් OH ඍණ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. එහෙනම් මෙතන ඉන්නේ OH ඍණයි Cl ඍණයි. එහෙනම් කොයි එකනද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? Cl ඍණ. එහෙනම් ක්ලෝරින් මොකද වෙන්නේ? එහෙනම් ධන ඉලෙක්ට්‍රෝඩයේ ප්‍රතික්‍රියාව එහෙනම් Cl ඍණ ආයන දෙක ජලීය ඉලෙක්ට්‍රෝන පිට කරලා යා ක්ලෝරින් බවට පත් ක්ලෝරින් වායුව. අන්න ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එහෙනම් ඒක අපිට දෙක කියලා දක්වන්න පුළුවන්. ඔන්න වෙන්නේ. එහෙනම් පුතේ මෙතන පිට වෙන වායුව මොනවා වෙන්නේද? ක්ලෝරින් වායුව. හරිද? ක්ලෝරින් වායුව තමයි. එහෙනම් ධන ඉලෙක්ට්‍රෝඩයෙන් ක්ලෝරින් වායුව පිට වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් අන්න හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එහෙනම් අපිට පුළුවන් පුතේ මේකත් ඕනනම් ඔයාලා සඳහන් කරගන්න පස්සේ තියාගන්න. එහෙනම් පුතේ පුළුවන් අපිට දැන් මේ දෙක එකතු කරන්න. එක සහ දෙක එකතු කරන්න පුළුවන්. එකතු කරලා අපිට මොකද්ද සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව කියන්න පුළුවන්. මම කෙලින්ම ඉලෙක්ට්‍රෝන සමාන හින්දා ප්‍රශ්න නැහැ කෙලින්ම එකතු කරන්න පුළුවන්. ඒවා ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා මම ලියන්න. 2H ධන ඊළඟට අපි ලියනවා මේක ලියන්නේ නැහැ නේද? ඊළඟට ලියනවා මේක 2Cl ඍණ ජලීය නම් ඊතරනේ. හරි. ඊළඟට මෙතන H2 ඊළඟට ලියනවා Cl2. මෙන්න ඉලෙක්ට්‍රෝන දෙක ලියන්න. එහෙනම් මෙන්න සමස්ත විද්‍යුත් විච්ඡේද ප්‍රතික්‍රියාව මේකයි. හරි. එහෙනම් ඔන්න ඔය විදිහටයි පුතේ මේක සිද්ධ වෙන්නේ. දැන් ඊළඟට පුතේ මේකේ ඔයාලා මේ සියලුම දේවල් නම් කරගන්න පුළුවන්. හරි? නම් කරගන්න පුළුවන්. ඔය ප්‍රතික්‍රියා ටික මෙතන ලියන්න. දැන් මේකේ වැදගත්ම දේවල් අපි ආයෙ සාකච්ඡා කරමු. හරි? වැදගත්ම දේවල් තමයි මෙන්න මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයේදී මොකද උනේ පුතේ? මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන ගත්තා. එහෙනම් මෙතන උනේ මොකද්ද? ඔක්සි මොකද්ද? ඉලෙක්ට්‍රෝන ගත්තා නම් හරණ. එහෙනම් එතන සිද්ධ වුණේ ඔක්සිහරණයනේ. ඔක්සිහරණය වෙනවා නම් ඒ අග්‍රේ මෙතන ඔක්සිහරණය වෙන අග්‍රේට අපි විද්‍යුත් කෝෂවලදී කිව්වේ ඕනම ඔක්සිහරණය වෙනවා නම් ඒ අග්‍රේ අපි කියනවා ඔක්සිහරණය නම් කැතෝඩ. එහෙනම් පුතේ B තමයි කැතෝඩ. එහෙනම් මේක කැතෝඩය. මේ කැතෝඩ. හරි. එතෙන්දී උනේ ඒ අග්‍රේදී උනේ ධන ඉලෙක්ට්‍රෝඩයේදී උනේ ඍණායන ඉලෙක්ට්‍රෝන පිට කරා. ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන අග්‍රේ නම් අනිවාර්යෙන් ඒක ඇනෝඩය වෙනවා. ඇනෝඩ. මේවත් පුතාලට පුළුවන් රූප සටහනේම නම් කරගන්න. එහෙනම් පුතේ මේක මොකක්ද එහෙනම්? මේක ඇනෝඩ මේක කියන්න පුළුවන් අපිට කැතෝඩ ප්‍රතික්‍රියාව. නැත්නම් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. මේක එහෙනම් ඇනෝඩ ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. නැත්නම් මේක කියන්න පුළුවන් ඇනෝඩ ප්‍රතික්‍රියාව. පැටලුන්නේ නැහනේ. හරිනේ. එහෙනම් පුතේ මේක විද්‍යුත් විද්‍යුත් රසායනික කෝෂات එක්ක වෙනස් වෙනවානේ.
විද්‍යුත් රසායනික කෝෂවලදී ඇනෝඩය තමයි පුතේ ඍණ වුනේ. නේ? මේකේ ඇනෝඩය ධන. ඒකේ කැතෝඩය ධන වුණා. මේකේ කැතෝඩය ඍණ. මතක තියාගන්න කැත ඍණා කියලා. විද්‍යුත් විච්ඡේදනයේට කැත ඍණා හරි. කැතෝඩය ඍණ. කැත ඍණා මතක තියාගන්න. හරි? කැත ඍණා විද්‍යුත් විච්ඡේදනයේ තමයි හරි. හරි. මේකේ අනිත් පැත්ත තමයි කෝෂවලදී. හරිද? හරි. දැන් එහෙනම් මේකේ සිද්ධ වෙච්ච දේවල් අපි මතක තියාගමු තව ටිකක්. එතකොට ඔයාලට ඕන ප්‍රතික්‍රියාවක් කියන්න පුළුවන් වෙයි. මෙතෙන්දී ඔය මතක තියාගන්න පුතේ මෙන්න මේ දේවල් සෑහෙන්න වැදගත්. මොනවද? මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේදී පුතේ කෝෂයේ ඍණාග්‍රයේ සපයන ඉලෙක්ට්‍රෝඩයේ ඍණ ඉලෙක්ට්‍රෝඩය කෝෂයේ ධනාග්‍රය බැටරි වල ධනාග්‍රය ලැබෙන්නේ ඒ අග්‍රයට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩයේ ධන ඉලෙක්ට්‍රෝඩය කියලා. හරිද? ඊළඟට මෙන්න මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙත විද්‍යුත් විච්ඡේද අයන වලින් මොනවද? ධන අයන ආකර්ෂණය වෙනවා. හරිද? ධන ඉලෙක්ට්‍රෝඩයට අන්න මේ විද්‍යුත් විච්ඡේදයේ තියෙන ඍණ අයන ආකර්ෂණය වෙනවා. හරිද? හරි. ඊළඟට මෙන්න මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට ධන අයන ආකර්ෂණය වෙලා ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඔක්සිහරණය වෙනවා. හරිද? ඔක්සිහරණය වෙන අග්‍රයට අපි කියනවා මොකද්ද? ඔක්සිහරණය වෙනවා කැතෝඩය කියලා. එහෙනම් විද්‍යුත් විච්ඡේදනයේදී කැතෝඩය ඍණ අග්‍රය වෙනවා. මේ විදිහට ධන ආයන දෙකක් උත්සාහ කරනකොට ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි නැඹුරුවක් තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න මොකද්ද? සක්‍රියතා ශ්‍රේණියේ පහළ තියෙන අයනය තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. සක්‍රිය ශ්‍රේණියේ ලෝහ වලින් පහළ තියෙන අයනය තමයි ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ අයන වලින් පහළයි. එහෙනම් මෙතනින් ගත්තොත් Na වලින් ඉලෙක්ට්‍රෝන ගත්තේ H. හරිනේ පහළ තියෙන්නේ. ඊළඟට ධන ඉලෙක්ට්‍රෝඩයට ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. පිට කරද්දී මෙන්න මේ දේ මතක තියාගන්න. ඒක මම ආයෙත් කියන්නම්. OH ඍණ Cl ඍණ OH ඍණ SO4 ඍණ දෙක. මේ දෙකෙන් Cl ඍණ OH ඍණ තියේදී Cl ඍණ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. OH ඍණ SO4 ඍණ දෙක තියනවා නම් OH ඍණ තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඒක මතක තියාගන්න. තවත් දෙයක් වැදගත් දෙයක් තියෙනවා පුතේ. මේකට අපි ගත්තොත් ලෝහය. ඒ කියන්නේ සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක්. මෙන්න මේ අයන වලට යා ඉලෙක්ට්‍රෝන මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කරන්න දෙන්නේ නැහැ. මෙතන සක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් වුණොත් ඒ කියන්නේ ලෝහයක් වුණොත් පුතේ මෙයාලට ඉලෙක්ට්‍රෝන පිට කරන්න දෙන්නේ නැතුව ඒ ලෝහය ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙනවා. ඒ කියන්නේ ලෝහය දිය වෙලා යනවා. දැන් සිංක් නම් සිංක් අන දෙක වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔහොමයි වෙන්නේ. ඒ අයන ද්‍රාවණයට එකතු වෙනවා. පැහැදිලිනේ? ඕම් ඔය ටික පුතේ මතක තියාගන්න. දැන් මොනවා හරි ලෝහ මොනවා හරි විද්‍යුත් විච්ඡේදයක් දීලා මේ විදිහට අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් බලන්න මොනවද කියලා බලලා ඔයාලට ඕනම මේ විදිහේ ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන් වෙයි. අර මම කියපු වැදගත් දේවල් මතක තියාගන්න. හරිනේ? දැන් මේකේ තවත් දෙයක් කියලා දෙන්නම් මේ අපි කරපු කෝෂේ මේකේ පුතේ හයිඩ්‍රජන් H ධනායන අයින් වෙලා යනවා නේද? මෙතන බලන්න. H ධනායන ඉවත් වෙලා යනවා. ඊළඟට මේක ඉවත් වෙලා යනවා නේද? ක්ලෝරින්. එහෙනම් Cl ඍණායන ඉවත් වෙලා යනවා. පුතේ දැන් මේක ඉතුරු වෙන්නේ මොනවද? Na ධන OH ඍණ. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, කෝස්ටික් සෝඩා. එහෙනම් ලුණු වතුර මේ විදිහට විද්‍යුත් විච්ඡේදනය කරලා අපිට මේකේ අන්තිමට හදා ගන්න පුළුවන් කෝස්ටික් සෝඩා. අපි යෝග ප්‍රාචීර කෝෂ ක්‍රමයේදී කාර්මිකව සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉපදවන්න කෝස්ටික් සෝඩා ඉපදවන්න මේ ප්‍රතික්‍රියාව පාවිච්චි කරනවා. ඒක කලින් සිලබස් එකේ තිබුණා පුතේ අපේ සිලබස් එකේ ඒක නෑ. හරිනේ. දැන් පුතේ ওই විදිහ එක එක ප්‍රතික්‍රියා දැන් තියෙනවා යන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා ගන්න විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය ඊළඟට ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය අපි මේ කරපු එක ඊළඟට තියෙනවා ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණීය විද්‍යුත් විච්ඡේදනය අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය නේ ඒ ටික පුතාලා පොතත් බලලා තනියෙන් කරන්න. ඒකේ උත්තර ටික මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් හරිනේ මේ අඩුපාඩු තියෙන මේවා සම්පූර්ණ කරගන්න.